ආයුබෝවන් අද අපි කතා කරන්න යන්නේ ගොඩක් වටිනා ග්‍රන්ථයක් ගැන අර ගෞරවනීය රේරුකාණ චන්දවිමල හාමුදුරුවන්ගේ අභිධර්ම මාර්ගය. ඔව්. අපි හිතුවා මේකේ පළවෙනි පරිච්ඡේදය අරගෙන අභිධර්මයේ කියන අර මනස ගැන තියෙන ගැඹුරු කාරණා ටිකක් සරලව කතා කරමු කියලා. විශේෂයෙන් අර සිත් බෙදලා තියෙන විදිය මේවා ටිකක් ගැඹුරුයි තමයි ඒත් බලමු නේද කොහමද කියලා. අනිවාර්යයෙන්ම මේ අභිධර්මයේ කියන්නේ ඇත්තටම පරමාර්ථ සත්‍ය ගැන කතා කරන එකක්. පරමාර්ථ සත්‍ය. ඔව් ඒ කියන්නේ අපි සාමාන්‍ය මේසේ පුටුව කියලා කියන දේවල් නෙමෙයි ඒවා ප්‍රඥප්ති. සංකල්ප වගේ. හරියට හරි. සංකල්ප. අභිධර්මයෙන් බලන්නේ මේ මේසය හැදිලා තියෙන තවත් කඩන්න බැරි මූලික දේවල්. හරියට මේසයක් කෙඩුවම ලී කෑලි. හරි. ඒ ලී කෑලි තව කුඩු කරන්න පුළුවන්. ඒත් අන්තිමට ඉතුරු වෙන බෙදන්න බැරිම මූලික ස්වභාවය තමයි පරමාර්ථය. තේරෙනවා. එහෙම පරමාර්ථ හතරක් තියෙනවා. සිත, චෛතසික, රූප, නිර්වාණ කියලා. ඉතින් අද අපි බලන්නේ අර පළවෙනි එක සිත ගැන. හොඳයි. එතකොට මේ පළවෙනි පරිච්ඡේදයේ සිත ගැන කොහොමද මුලින්ම කියන්නේ? අර භූමි හතරක් ගැන කිව්වා නේද? ඔව්. සිත ක්‍රියාත්මක වෙන මට්ටම් හතරක් වගේ තමයි ඒ භූමි. කාමාවචර භූමිය කියන්නේ අපි මේ ඉන්න ඉන්ද්‍රියන් පිනවන ලෝකය. අපි සාමාන්‍යයෙන් ඉන්න තැන. ඔව්. ඊළඟට රූපාවචර භූමිය ඒක අර ධාන වඩනකොට ඇතිලෙන ටිකක් සියුම් තත්ත්වයක්. ඊටත් වඩා සියුම් එකක් තමයි අරූපාවචර භූමිය. ඒකත් ගැඹුරු ධානවලදී. භෞතික දේවල් වලින් මිදිලා වගේ. ඔව් ඒ වඩේ. අන්තිම එක තමයි ලෝකෝත්තර භූමිය. ඒ කියන්නේ නිවන් මාර්ගයේ යනකොට ඇතිවෙන උසස්ම සිත්. පැහැදිලි. එහෙනම් අපි වැඩිපුරම අත්විඳින අර කාමාවචර සිත් ගැන තව ටිකක් කතා කරමු. පොතේ කියනව නේද? ඒවයින් 54ක් තියෙනවා කියලා. ඔව් සිව් 50ක්. ඒක සෑහෙන්න ගාණක් නේ. ඒ 54 ඇතුලේ තව බෙදීම් තියෙනවා. මුලින්ම ගත්තොත් අකුසල් සිත් කියලා 12ක් තියෙනවා. අකුසල් සිත්. ඒ කියන්නේ ලෝභ, ද්වේෂ, මෝහ මුල් වෙච්ච ඒවා. හරියටම හරි. ඒ අතරිනුත් ලෝභ මූල සිත් 8ක් ගැන විශේෂයෙන් විස්තර කරනවා. ශාව මුල් වෙච්ච සිත් වර්ග 8ක්. ඔව්. ඒ කොහොමද එහෙම වෙන්නේ? එකම ආසාව වුණත් විවිධද? අන්න ඒක තමයි අභිධර්මයේ සූක්ෂමකම. ඒ සිත් 8 වෙනස් වෙන්නේ කාරණා තුනක් මත පදනම්ම. මොනවද ඒ? එකක් තමයි ඒ සිතත් එක්ක තියෙන සතුටක්ද සෝමනස්යක්ද නැත්නම් මෙදහත් හැඟීමක්ද උපේක්ෂාවක්ද? සමහර දෙයට අපි ආස වෙන්නේ සතුටින්, සමහර දෙයට නිකන් මාසයි වගේ. ඔව්. දෙවෙනි කාරණය ඒ ආසාව වැරදි මතයක් දෘෂ්ටියක් එක්ක බැඳිලාද සම්ප්‍රයුක්තද නැද්ද විප්‍රයුක්තද? ඒ කියන්නේ මේක මගේම වෙන්න ඕන වගේ තද විශ්වාසයක් එක්කද? ඒ වගේ. එම නැතුව නිකම්ම ආසාවක්ද? තුන්වෙනි එක තමයි ඒ සිත ඉබේම ඇති වුණාද අසංස්කාරිකද? ක්ෂණිකව වගේ. ඔව්. එහෙම නැත්නම් කවුරු හරි පොළඹවපු නිසා හිතලා ඇති වුණාද සසංස්කාරිකද? තේරෙන. මේ කාරණා තුන එකතු වෙලා තමයි අර ලෝභ මූල සිත් 8 හැදින්නේ. මේක හරියට රස වගේ. එකම ලෝභය වුණත් එක විදිහට දැනෙනවා. ඒක නම් හරිම වැදගත් වගේ අපිට අපේ හිත දිහා බලන්න උදව්වක් වෙනවා නේද? අනිවාර්යයෙන්ම Tamante එන ආසාව මොන වගේ එකක්ද කියලා අඳුර ගන්න පුළුවන් වෙනවා. එතකොට අර කාමාවචර සිත් 54 ඇතුලේ අකුසල් නැති වෙන මොන හරි තියෙනවද? තියෙනවා. අහේතුක සිත් කියලා 18ක් තියෙනවා. අහේතුක. ඔව් හේතු රහිත. අර ලෝභ, ද්වේෂ, මෝහ හෝ අලෝභ, අදෝස, අමෝහ කියන හේතු මුල් වෙන්නේ නැති සිත්. උදාහරණයක්. ඇහැට රූපයක් පෙනුනම ඇතිවෙන නික දැකීම කියන සිත. කනට සද්දයක් ඇහුනම ඇතිවෙන ඇහිීම වගේ. ඒවා හොඳවත් නරකවත් නැහැ. හරි. ඊළඟට තියෙනවා කාමාවචර සෝබන සිත් 24ක්. සෝබන ඒ කියන්නේ හොඳ ඒවා. ඔව්. ලස්සන හොඳ සිත්, කුසල් සිත්. දන් දෙනකොට, සිල් රකින්නකොට වගේ ඇතිවෙන සිත්. ඒ සෝබන සිත් අතර මහා කුසල් සිත් 8ක් ගෙනත් කියවා නේද? මොකද මහා කෑල්ල? මහා කියන්නේ ඇත්තරම උතුම්ම කියන එකටම නෙවෙයි මේ කාම ලෝකේ ඉන්න බහුතරයක් දෙනාට නිතරම ඇතිවෙන කුසල් සිත් වර්ගය නිසා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් කරන පින්කම් වල දින සිත්. බොහෝ දුරට ඒව තමයි මහා කුසල් සිත්. හරි. එතකොට අර අනිත් භූමිය වල සිත් රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර විස්තරේනවා දැනට කියනවා නම් රූපාවචර සිත් 15යි, අරූපාවචර 12යි, ලෝකෝත්තර 8යි. මේවා අර ධාන වඩනකොට මාර්ගඵල ලබනකොට එන උසස් සිත්. ඒවා ගොඩක් දියුණු තත්ත්වයක් නේද? ගොඩක් සියුම්. මේ ඔක්කොම එකතු කළාම සරලව ගත්තොත් සිත් 89ක් වෙනවා. 89ක්. ඔව්. අර ලෝකෝත්තර සිත් තව ටිකක් විස්තර කළොත් 121ක් වෙනවා. ඒක තමයි සම්පූර්ණ සිතියම. ඉතින් මේ පළවෙනි පරිච්ඡේදයෙන් මේ තරම් විස්තරාත්මකව සිත් බෙදලා තියෙන එකෙන් අපිට මොකක්ද ගන්න තියෙන පාඩම?
ප්‍රධානම දේ තමයි අපේම මනස කොයිතරම්නම් සංකීර්ණද කොයිතරම්නම් සියුම් විදිහට වෙනස් වෙනවද කියන එක තීරුම් යන එක. ඒක ඇත්ත. නිකම් හිත කියලා හිතුවට ඔව් නිකම් හොඳ හිත නරක හිත කියලා ලේබල් කරනව වෙනුවට අර ලෝභ සිතේම වර්ග 8ක් තියෙනවා කියලා දකිනකොට ලොකු දැනුවත් බවක් එනවා. ඒ දැනුවත්කම තමයි වැදගත් වෙන්නේ. භාවනා කරන කෙනෙකුට හරි එදිනෙදා ජීවිතේදී හරි තමන්ගේ හිතේ ඇතිවෙන දේවල් හරියට අඳුරගන්න. අකුසල් අඳුරගෙන අයින් කරන්න කුසල් අඳුරගෙන වඩන්න ඒ වගේ. හරියටම ඒකට මේ දැනුම පළවෙනි පියවරක් වෙනවා. ඇත්තටම හිතන්න දෙයක්. මනස ගැන මේ වගේ සිතියමක දිහා බලනකොට අපිට අපි ගැනම හිතන්න දෙයක් ඉතුරු වෙනවා. ඔව් අපි හැම මොහොතකම අත්විඳින මේ සියුම් මානසික වෙනස් වීම අපේ ගැන ඇත්තටම කොයිතරම් දුරට සවිඥානිකද? සමහර වෙලාවට ඒ ගැන පොඩ්ඩක් හිතලා බලන එක වටිනවා ඇති.